පස්සේ අපිට දකින්න හමු වෙන විශේෂ සමනළු ඉන්නවා නම් ඒ ගැන අපි විශේෂ අවධානයක් යොමු කරගෙන යනවා. ඉන්නවා මේ ප්‍රදේශයේ බොහෝ ඉන්නේ අපි ළඟට ගියාම චුට්ටක් දුරට ගිහිල්ලා වහනවා. ඉතින් අපි අධ්‍යයනය කරන්න ආයෙ ළඟට යනවා. ආයෙත් චුට්ටක් දුරට ගිහලා යනවා. සමහරට අපි සමන්ලා ගැන අවධානයෙන් ඉන්නවා. ටිකක් වෙලා යනකොට අපි සමහරට මීටර 100ක් විතර ඇවිදලා. තැන්වල නමුත් ඔය දලඹුවාට අවශ්‍ය කරන ශාකය අසල. ඉතින් දලඹුවා බිත්තර වලින් එළියට ඇවිල්ලා ඌ ශාකය හොයාගෙන ශාකය විතර යනවා. එකපාරටම හිතා ගන්න අමාරුයි මේ ඒ යන විදිහ මොකක්ද කියලා.